sinking in. I know this feels right. Catching a breeze, love moving through me like a wildfire, like a wildfire. Hey, I'm never the same. හෙලෝ ගයිස් කොහොමද? ඔන්න ගොඩ කාලයකට පස්සේ අපි ආවා නුවරඑළිය පැත්තට. නුවරඑළිය නානෝය කියන මේ තැන තමයි අපි ඇවිල්ලා ඉන්නේ. අපි ආවේ දවස් දෙක පොඩි නිවාඩුවක් ගත කරන්න. ඉතින් ගිහිල්ලා බලමු. අපි දැන් තමයි මෙතනට ආවේ. අපි නවතින්න තෝරගත්තේ ග්‍රවුන්ඩර්ස් රිවර් කැබින් කියලා මේ තැනක්. එතනට මේ යන්න නම් පොඩ්ඩක් අපිට මේ වගේ පයින් යන්න තියෙනවා. මේ තැනට යන්න පොඩ්ඩක් අමාරුයි. මොකද අපිට වෙහිකල් එක නම් මේ තැනට එන්න බෑ. මේ උඩ පාරෙන් නවත්තලා තමයි මෙතනට එන්න ඕනේ. මේ වගේ පාරකින් තමයි යන්න තියෙන්නේ. පොඩි පාරක් තියෙනවා. මෙතන ලස්සන රිවර් එකක් තියෙන. රිවර් එක ගාවට වෙනකන් යන්න ඕන. අද අපි ඉන්න තැන දැන්ට යන්න ඕන මීටර් 200ක වගේ ප්‍රමාණයක් මේ දුරක් යන්න තියෙනවා මේ අපේ කැබින් එක ගාවට යන්න. අද මෙතෙන්ට ආවෙත් මේ ලොකු විශේෂ හේතුවක් හින්දා. ඇත්තටම අද අපේ වයිෆ්ගේ බර්ත්ඩේ එක. ඉතින් බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්නත් එක්ක තමයි අපි මෙතෙන්ට ආවේ. ඉතින් අපි කලින් වීඩියෝ එකෙත් ඇවිල්ලා මේ කැම්පින් වීඩියෝ එක කරපු හින්දා අපි හිතුවා පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න හොඳම පැත්තක් මේක. ඒ හින්දා මේ පැත්තට එන්න හිතුවේ. මෙහින්දා මේ නුවරඑළියට තියෙන කිලෝමීටර් 6ක් වගේ දුරක් තියෙන්නේ. ලොකු දුරක් නැහැ. ලේසියෙන් එන්න පුළුවන්. මේ තැන ගැන විශේෂ තියෙන මේ තැන ගොඩක් කට්ටිය දන්නේ නැහැ. මොකද මේක පොඩ්ඩක් මේ සංගවිලා තියෙන තැනක්. අස්සක තියෙන්නේ මේ හරිම ලස්සන තැනක් මේක. ඔයාලට ගියාම පෙන්නන්නම්. යද්දිම මේ වගේ මේ එළවලු පාත්ති තියෙනවා. ඔයාලට පේන ඇති. ගෝවා පාත්ති, ලීක්ස්, කැරට් හැමදේම තියෙනවා. එතෙන්ට පයින් එන්න ඕන සාමාන්‍ය මීටර් 200ක් විතර මේ උඩ පාර ගාව ඉඳලා. අපේ කට්ටියත් පිටිපස්සෙන් එනවා. මේ තමයි අපි ගයිඩ් කරන්නේ. ඉතින් ගිහිල්ලා බලමු. ගොඩක් සීතලයි මේ පැත්ත. නුවරඑළිය පැත්ත ගැන ඉතින් කියන්න දෙයක් නැහැ නේ. වව් මෙතනට පේන view එක නම් පිස්සුවා. ඔන්න බලන්න කොහොමද කියලා. Di sini. අපි ඒ දණ්ඩේ යනවා. හරි. ඒ දණ්ඩෙන් ආවා. මෙතන නම් බලලා ඉවර කරන්න බෑ දාසේ. අපි ආවා. දැන් උඩට යනවා. මෙතනින් උඩට යන්න තියෙන්නේ. මල්ලවල
ලස්සනයි. ඉත ක්ලීන් එකට තියෙනවා. ඉතින් හදාගන්න අවශ්‍ය කරන ටිකක් තියෙනවා ඔක්කොම. කේක් ලැබුණා. බම්බන් එළියට ගිහින්. ඕ. මෙතන view එක නම් කියලා වැඩක් නෑ. shit. මාරම ලස්සන view එකක් තියෙන මෙතන. බලන්න කොහොමද කියලා. ඒක නම් පිස්සුවක්. අපි කැබින් දෙකක් ගත්තා. මේ අපි 4 දෙනානේ මේ එක කැබින් එකක ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් දෙන්නෙක්ට කියලා තමයි කිව්වේ. කපල් එකකට වගේ තමයි. මේ ඒකින්ද අපි කැබින් දෙකක් ගත්තා. මෙතන එකයි මේ අපි උඩ තව කැබින් එකක් තියෙනවා. අපි ඒකටත් ගිහිල්ලා බලමු. මේක මේ වගේ නැත්නම් වෙනස්ද දන්නේ නැහනේ. මෙතන තෝරගන්න තව විශේෂ දෙයක් හේතුවක් තමයි මෙතන තන මාර බජට් ෆ්‍රෙන්ඩ්ලි තනක්. කපල් එකක් ඉන්නවා. Nice, ini rasa. Ada ni waduh apa jodoh kena tu. Kita mainnya udah cabin kita. Baru mereka main api hitia cabin kita pada kodak kusim tu ni. Ikat tu yang view aku hantar. Apa ikat kita main ini? Ini dah kau dah. Ayo cabin එක වෙනස්. මේකේ වෝල් වල තියෙන චිත්‍ර ටිකයි මේ කලර් එකයි වෙනස්. මේක කොළ පාටයි අපේ තිබේ නිල් පාට වල. ඔව්. ඇත්තටම ලස්සනයි මෙතන view එකක්. අතෙන්ට වඩා හොඳ view එකක් මෙතන තියෙනවා වගේ. මෙන්න මෙතන නාන්න පුළුවන් කියලා. අපි අද හවස මේ හැරේ මේ නාන කරන්න යනවා. සීතලයි හැබැයි මෙතන ගොඩක්. මාත් වල මොකද කියන්නේ? තැන ගැන. හොඳයි නේ. හොඳ vibe එකක් තියෙනවා. Fully natural. මොකක්? Fully natural vibe එකක් තියෙනවා. හොඳ pool එකක් තියෙනවා. මෙතනට වෙලා කිල් එකේ තේ එකක් බීගෙන ඉන්න තමයි තියෙන්නේ. බලමු තාම පෙන්නන්න තැන් ටිකක් තියෙනවා. දැන් අපි ආපු ගානේ පොඩ්ඩක් මේ ටීම් එක මොනවාද බිල පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා විනාඩියකින් එන්න. එතකන් ඉන්න. හරි. අපි කැබින් එක බැලුවා. ඉස්සෙල්ලා කියන්න ගියා මේ විශේෂ දෙයක් කියන්න වෙනවනේ. මොකක්ද දන්නවද මේ මෙතන විශේෂයක් තමයි මෙතනට මේ එන්න තියෙන විදිහයි. මොකද අපිට පයින් තමයි මීටර 200ක් විතර මේ කන්දෙන් පල්ලෙහාට එන්න වෙනවා. අනිත් එක තමයි මෙතනදී මේ බජට් කියෝම එක මේ සාමාන්‍යයෙන් කපල් එකකට ෆුල් බෝඩ් ගන්න රුපියල් 15000ක් වගේ ගණනක් තමයි වෙන්නේ මේකේ. මේ සාමාන්‍යයෙන් වෙන තැන් වලට වඩා ගොඩාක් අඩුයි. ෆැසිලිටිස් තිබ්බත් ලස්සනයි ඔක්කොම තිබ්බත් මේ ගාන මේ ගොඩක් සාධාරණයි. ඒකින්ද අපි ගොඩක් මේ මෙතන මේ තෝරගන්නත් හේතුව. අනික මේ අපි කැමතිනේ පොඩ්ඩක් සබාදාමත් එක්ක වැඩිපුර ඉන්න. ඒ හින්දා තමයි මොකටම මේක තෝරගන්න හිතුවේ. මේ ෆොටෝ බලලා තමයි ආවේද අපි තෝරගන්න ඕනේ. දැන් ෆොටෝ බලලානේ. වෙති හිතුවට වඩා ආවට වස්තුව දෙන්න ගොඩාක් ලස්සනයි තන. අපි දැන් මේ දවල්ට කන්න යන්නේ. වෙලාව 2ට වගේ ඇති. ඉතින් අපි තෝරම කන්න දැන් බඩගිනි. ඉතින් මේ මෙයාලගේ ඩයිනින් ඒරියා එකක් වෙනවා තියෙනවා මේ වගේ. ඉතින් දැන් තමයි ඩයිනින් ඒරියා එක කිව්වා. ඕන දෙයක් වලට කෑම කන්න ඕඩර් කරන්න කැමති දෙයක් කරන්න පුළුවන් මෙතන. ෆ්‍රී එක තියෙනවා මෙතනට ආවම. ඉතින් මේ වෙනකම් sinking in, I know this feels right. Catching a crazy love moving through me like a wildfire. අපේ දවල් කෑම තමයි අපි දැන් කන්න යන්නේ. ගොඩාක් බඩගිනේ. ඉක්මනට එකටම ඇවිල්ලා අත හොදගත්ත මෙයා.
එකටම කන්න යන්නේ. දෙකටම හොදගත්තා. ඉතින් හරි ඉතින් බෙදාගෙන කන්න තමයි තියෙන්නේ. වැඩි හිටිය තමයි එකටම බෙදා ගන්න ඕනේ. ඉතින් එකටම බෙදා ගන්නවා. මෙයා පිටරන පුරුද්දක් එක සොයලිය. හොඳ. I'm going with you, and I will get to the other side. Sinking in, I know this feels right. Catching a breeze, love moving through me like a wildfire, like a wildfire. අපි ඉතින් දවල් කෑමත් කාලා ආව පල්ලෙහාට. මේ ලස්සන මේ ගාඩන් එකක් තියෙනවානේ මේ. ඕ එයා ගන්න. අමුතුවම්තු පැලා තියෙනවා. බලන්න මෙන්න මේ පැලා තියෙනවා. ඕද මේකේ ලස්සන. මාරු කරන්නේ. ලස්සන මල් ගොඩාක් මල් වත්තක් තියෙනවා. මේ බලන්න මේක ලස්සන. දැකලත් නැති අමෝතු පැල තියෙනවා. අපි අද රෑ මෙතනට තමයි සෙට් වෙන්නේ. මෙතනට ආපුවම අපිට මේ රෑට මෙයාලා ගිනි මැලයක් ගහලා ඉතින් රෙඩි කරලා දෙනවා. එතන කෑම බීම තියාගෙන රෑට සින්දුවක් කියලා එතකොට ඕන විදියට නඩලා කරලා චිල්ලයක් ගන්න පුළුවන්. මෙතන බලන්න මෙතන ඉඳන් බලපුවම මෙයාලා පාර ලස්සනට වෙනවා. අපි ෆොටෝ ටිකක් ගහලා කරලා එන්නම් දැන් අප්ගාම් කට්ටිය වරන්. පොඩි බඩක් තියෙනවා පෙන්නන්නද? නලන්නකො. දැක්කද? දොඩම්. දැන් දොඩම් ගස් 3ක් තියෙනවා. ඕන විදිහට කඩාගෙන කන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මෙතනට ආපුවා. මං කිව්වලට පෙන්නන්න දේවල් තියෙනවා කියලා. මෙතනින් ඉස්සරහට ගියාම ලස්සන ඇලක් තියෙනවා ගන්න. ඇල ගාවින් මේ ඇල මැද්දෙන් යන්න පුළුවන්. මොන බලන්නකෝ. දැන් කුඩාන්න ඉන්නවද?
කේක් එකක් ගෙනල්ලා තියෙන්නේ. පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න යන්නේ. අතරින් ගිහින් බලමු. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Chalani. Happy birthday to you. Thank you ඔබලන්ට. හොඳයිද කේක්? ලස්සනයි pink color මම කැමති color එකනේ. මට 30යි නෙමෙයි මට 20යි. දැන් 31 බලන්න කියලා මිස් කරලා මේ නිවන්න. එහෙමයි ප්‍රාර්ථනා කරා. වයස 30 වුණාට හැමදාම 20 වගේ ඉඳ ලැබේවා. හරි. Thank you. මම ගත්තද? ඔයත් කන්න වань කේක් එක. ඔයාලටත් තමයි නේද? පහද බලන්න කේක් එක. ඉතින් අපේ රෑ කෑමක ලෑස්තිලා තියෙන්නේ. ඉතින් කට්ටිය ආවා. අවශ්‍ය දාලා කොම කරලා ඉතින් කන්න. අපි බලමු මොනවද තියෙන්නේ කියලා අද. අපිට දෙවිලා තියෙනවා මික්ස් රයිස් එක. චිකන් පොත්. මේකයි අපි සිලෙක්ට් කරපු එක. ඔයාලට ආපුවම මේ ආපුවම මෙතනින් කැමති එක සිලෙක්ට් කරගන්න පුළුවන් ඉතින්. අපි සිලෙක්ට් කරගත්ත මේක අපි 4 දෙනාට පෝෂන් දාලා තියෙන්නේ. ඉතින් කාලා බලමු මේ කොහොමද කියලා. මේ පැත්තෙන් පළවෙනි වතාවට බඳ කන්න. හරි. කට්ටිය බෙදා ගන්න බෑ. දවල් වගේම තමයි වැඩි හිටිය මුලින් බෙදාගන්නේ. ඔබට ටේස්ට් එක අරන් කියන්න බෑ කොහොමද කියලා ඉන්න මුලින් කාලා බල රහ කියන්න බෑ ඔයාකට. මම ජාති දෙකම එකපාර දාගන්නවා. මික්ස් රයිස් එකක් ගහන්න යන එකපාර. හරි. තවත් ජාති තියෙනවා නේ. ඔයාලා දාගන්න. සෝස් තියෙනවා, චිකන් තියෙනවා, චිකන් හැටි තියෙනවා. ඔක්කොම තියෙනවා. දාගෙන කන්න තමයි තියෙන්නේ. දා. කවුරුරට පේන්නේ නැහැ ගණන් ගන්න එපා. තේිලා තියෙනවා චිකන් රයිස්. බන් රචිලා කාලා කියන්න බන්නවා කොහොමද කියලා අපිට. ගුණ කරම රයිස් ටික කාලා බලන්න. රස විඳිනවා. මොකද කියන්නේ? නැහැ උනන්නේ නැහැ. රහයි. අවුලක් නැතුව කන්න පුළුවන්. රජල කිව්වනම් හරි නෑ බලන්න දෙන්න. ඒ කාලා බලු රයිස්.
Nah. Dah. Udah ini, selesai. Ah, කොත්තු තියෙනවා. Gin කොත්තු. කොත්තු මල්. රහයි ඇත්තම කෑම රහයි. ඔයාලට තේරෙන්නේ මෙතනට ආපුවම බලන්න පුළුවන් කැමරාව කොහොමද කියලා. ඇත්තම රහයි. වැඩි බෙදාගෙන නැහැ වගේ නේ. හරි. කාලා කෙට්ටමු. එළිය ලයිට් එක දාන්න. පේනවනේ පොඩ්ඩක්. Hi. Good morning හැමෝටම. දෙන්න දැන් අපි නැගිටලා ඉන්නේ. දැන් වෙලාව උදේ 9යි. තාමත් සීතලයි ගොඩක්. ඊරායන නිින්ද ගියේ නැහැ. ඉතින් ගොඩක් මේ සීතල වැඩි. බ්ලැන්කට් 3ක් විතර දාගෙන හිටියා. ඒත් සීතලයි. දැන් නම් එළියේ වැටලා තියෙනවා. ඒත් සීතල ඉතින් එහෙමම තමයි. ඔයාලට මම කියන එක ඇහෙනවද දන්නෙත් නැහැ. මෙන්න මේකෙන් එන සද්දෙට මේ ගෝසාවක් එනවා මේ ඇහෙන්නේ නැහැ ඒ තරමට. රෑටින් දාගද්දි ලොකු සද්දයක් එනවා එතන. අනික් කට්ටිය නැගිටලා දන්නෙත් නැහැ මේ ටීම් බලන්න ඕනද. මේ කතා කරා මේ උදේ කෑම ලෑස්ති කියලා ඉතින් ටිකක් නිින්දක් ගියා. ඉතින් මේ අමාරු වුණා. ඉතින් ගිහිල්ලා බලමු මේ කට්ටිය නැගිටලාද කියලා. නැගිටලා නැත්තම් නැගිටලාගෙන යමු. මේ දෙන්න ඉන්නේ උදේම නැගිටලා. කොහොමද ඊයේ නිින්ද ගියාද හොඳට? නිින්ද ගියා. ඔක තාම සීතලයිද? හා? දැන් නම් සීතක් නැහැ. දැන් නම් ඉතින් තනි කරනේ. පොන් ඉර පායලා තියෙන්නේ. ඒ වුණාට සීතල තියෙනවා තාම. පොකුණක් තියෙනවා. ඉතින් ඔය කරන වතුරෙන් උඩින් ගලා වෙනවා වතුර. මේක කොහෙද ඇවිද්ද පිළිගන්නේ මල් වල තමයි තියෙන්නේ. කොහොමද? ඉතින් උදේ කෑම ගන්න යන්නේ මේ කතා කරලා කිව්වා එහෙන්. ඉතින් කාලා බලමු ගිහිල්ලා. ඉතින් කන්නත් ඒක බිව්වෙත් නැහැ තාම. ඒකක් බීලා කාලා බලමු එන. යල්කෝ.
Ada baby boleh? Ini? Baby nak tu nak. Baby boleh. Kita ini pengen baru dia ni betul tahu tak nak. Nên අපි කන්න යන්නේ ඊට උදේ ලස්සන කැමරියක් කියලා තියෙන ඉන්න ඉදියා හරි මොන දෙයක් වැඩි පටන් ගන්න තියෙනවා බල කාලේ කියන බඳහට වගේ ඉදියා අපතන තමයි ඉතින් එන්නේ අන්තිම මොනවාද ඉදියා පොලි මොනවා දෙන්නේ ඉදියා පොලින් ඉදියා පරහයනවලු හොඳයි kamu ini, tak kelihatan dulu. Balik ini juga. Hai, ini. Kamu boleh masuk. Iya sekarang ini. Iya. Ini udah tiga. If I'm going with you, I know we'll get to the other side. Bring me into golden sunlight. If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a crazy love moving through me like a wildfire, like a wildfire. Never the same. Never you calling my name, I'm taking my sweet time. Hey, whatever the plan, I know I'm holding the best of me out of my head. I know you always understand. Bring me into golden sunlight. If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a crazy love moving through me like a wildfire, like a wildfire.
ඔන්න එහෙනම් අපේ දින දෙකේ ලස්සන නිවාඩුව මෙතනින් අවසන් වෙනවා. ඉතින් දැන් වේලාව උදේ 11යි. අපි ආවේ ඊයේ උදේ. ඉතින් දැන් වෙලාව ඉතින් අපේ ටයිම් එක ඉවරයි. අපි දැන් යන්නේ ගෙදර යන්න තමයි දැන් තියෙන්නේ. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා නුවරඑළිය පැත්තට එනවනම් මේ ග්‍රවුන්ඩර්ස් රිවර් කැබින් කියන එක ඔයාලා තෝරගෙන බලන්න මේ දවසකට ඉන්න ගන්න හරි නැවතින්න කැමති දිහකට මේ මොකද තෝරගන්නම ඕන තැනක්. මෙතන ගොඩාක් ලස්සනයි. ඒ වගේ මේකේ ඉන්නේ ස්ටාෆ් එකත් ගොඩක් හොඳයි. ප්‍රයිස් එකත් ඔක්කොටම වඩා වටිනවා. සෑහෙන මේ වටින ප්‍රයිස් එකකට තමයි මෙතන දෙන්නේ. ඒ වගේ මාරම ලස්සන මේ දැන් ගොඩාක් තියෙනවා අපුවම බලන්න. මේ රිවර්කේ නාන්න ගන්න උනත් පුළුවන්. හැබැයි සීතලයි. ඉතින් මේ අපේ දින දෙකේ නිවාඩුව ඉතින් මෙතනින් ඉවරයි. පිටින් දැන් ගෙදර යන්නේ මේ ඕගොල්ලෝ වීඩියෝ එක බලලා එන්ජොයි කරා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න. ඉතින් ආයේ මේ වගේ ලස්සන වීඩියෝ එකක් සෙට් වෙනකම් හැමෝටම ජය වේවා. If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a crazy love, moving